ෂා ලස්සන බෑග් එක. ඔන්න බොලේ පොඩිත්ති පේජ් එකකින් හින්දා මට ලැබුණු පළවෙනි ටැග්. මේක මට එවල තියෙන්නේ අමාවි පේජ් එකේ. අමාවි පේජ් එකේ කළුතර ඉඳලා තමයි මට මේක එවල තියෙන්නේ. බලමුකෝ මොනවද තියෙන්නේ කියලා. මං ඉතින් හතරකුත් අරගෙන ආවා කඩලා බලන්න. මට හරිම සතුටුයි මට ආපු පළවෙනි ටැග්. ඉතින් බලමුකෝ මොනවද තියෙන්නේ කියලා. මට ඉතින් අමාවි පේජ් එකේ නංගි කතා කරලා කිව්වා අක්ක ඔයාට ටැග් එකක් එව්වා කියලා. ඉතින් මට හරිම සතුටුයි. මට ඉවසිල්ලන්න මේක කඩලා බලනකම්. ෂා ලස්සන බෑග් එක. ලස්සනයිනේ. ලස්සන බෑග් එකක්. යා හොඳට පැකින් කරලා තියෙනවා. thank you නංගි. ඉතින් ඔයා මට මේ බෑග් එක එව්වට ලස්සනයි. අපි බලමුකෝ මේක ඇරලා මම ඔයාලට පෙන්නන්න. මෙන්න මේ පැත්තේ පොකට් එකක් තියෙනවා. ඒකත් ගොඩක් ලොකුවට තියෙන පොකට් එකක්. ඊට පස්සේ ආයේ මේ ඇතුළෙත් මෙහෙම තියෙන්නේ. බඩු ගොඩාක් දාගෙන යන්න පුළුවන්. ලස්සන බෑග් එකක්. මැටීරියල් එකත් ගොඩක් ඝනකම්. මේක ඉතින් ගොඩක් කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. මං උඩින් මෙන්ෂන් කරගෙන යන්නම් අමාවි නාංගිගේ පේජ් එක. ඔයාලත් ෆලෝ කරලා අමාවි නාංගිගේ පේජ් එකේ තව ලස්සන බෑග් ඩිසයින් තියෙනවා. ඕගොල්ලොත් ගිහිල්ලා බලන්න. බලලා ඕඩර් එකක් දාන්න. ඒ වගේම එයාගේ බෑග් ඩිසයින් වල ෆොටෝස් ටිකක් මම වීඩියෝ එකේ අවසානයේ දාන්නම්. ඔන්න ඉතින් අමාවි බොලේ ඔයා තමයි පොඩිත්ති පේජ් එකට පළවෙනියටම ගිෆ්ට් එකක් එව්වේ. ඔන්න ඉතින් ඔයාව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ බිස්නස් එක දිනෙන් දින දියුණු වෙන්න කියලා. ඉතින් මගේ බොලේලා ඔයාලත් මේ වගේ බෑග් එකකට ආස නම් අමාවි පේජ් එකට ගිහිල්ලා එයාගේ බෑග් ඩිසයින් බලලා ඔයාලටත් ඕඩර් එකක් දාගන්න පුළුවන්. ඒ වගේම අමාවි නංගිට කියලා ඔයාලා ආස විදියට බෑග් එකක් කස්ටමයිස් කරගන්නත් පුළුවන්.